හිතන්නකො මෙහෙම. ඔබට හිතන්න පුළුවන් නම් ඔබ ඔන්න හිතන්න කරදරයක් වුණා කියලා. ලොකු කරදරයක ඉන්නේ, ලොකු ප්‍රශ්නයක ඉන්නේ. තේරුණාද? අපේ හිතට හිතන දේ තමයි අපි හිතනවා මේක හැමදාම තියෙන්නේ. මේ වේදනාව මට හැමදාම විඳින්න වෙයි. හැමදාම මේක තියෙයි කියලා හිතනවා. එහෙම වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? ওই වේදනාව වෙනස් වෙලා යනවා. ඊළඟට සතුටක් තියෙනකොට මොකද හිතෙන්නේ? ජීවිතේ සතුට දේවල් තියෙනකොට මොකද හිතෙන්නේ? එතකොටත් හිතෙනවා මේ දේවල් හැමදාම තියෙයි කියලා. ඒ දේවල් හැමදාම තියෙන්නේ නැහැ. තේරුණාද? ඒ නිසා වෙනස් වෙනවා කියන එක හොඳින් තේරුම් අරගෙන ඉන්න.